හයි ගයිස් ඉතින් ඔන්න මං ලංකාවේ ඉන්න අන්තිම දවස තමයි අද මම හෙට උදේම ෆ්ලයිට් එකේ මෝල්ඩිව්ස් වලට යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් තියෙන්නේ මම මෝල්ඩිව්ස් වලට යන්න කලින් දවසේ මං මොනවද කරේ මං කොහෙද හිටියේ ඒ චූටි ස්ක්‍රිප්ට් එකක්. ඉතින් මම ආරණ්‍යයක් තියෙනවා අපේ ආරණ්‍යයට ගිහිල්ලා මම මුදුල ඇමදලා මම මල් කඩාගෙන ගියා මල් ලස්සන මල් වට්ටි හදාගෙන ගියා. මම සාමාන්‍යයෙන් කොහොමත් නිකන් ඉන්න දවස්වලට ආරණ්‍යට ගිහිල්ලා මිදුල ඇමදලා ඊට පස්සේ ආරණ්‍ය විහාර මළුවේ ලස්සන මල් පණය කළා ඒ වගේ ලස්සන ගස් ඉඳලා තමයි එන්නේ. මම සාමාන්‍යයෙන් අම්මාත් එක්කන් යනවා. ඒගොල්ලොන්වත් ඒ වගේ දේවල් වලට යොමු කරන එක අපිටත් ඇත්තටම ලොකු පිනක්. ඉතින් මේ තමයි මම ලස්සනට හදාගෙන ගියපු බුදු හාමුදුරන්ට පූජා කරන්න හදාගෙන ගියපු මල් වට්ටි. ඊට පස්සේ මායි අම්මයි විහාර මළුවේ ඇමදලා බෝධියේ වටේ චෛත්‍යයේ හැමදේම ඇමදුවා. ලස්සනට අස් කරලා කුණු අස් කරලා තමයි අපි මල් වට්ටි හදන්න ගත්තේ. මල් වට්ටි හදාගෙන ඊට පස්සේ අපේ හාමුදුරුවෝ මට ධර්ම දේශනාවක් කරා. චූටි පිරිතක් එහෙම කියලා මට ආරක්ෂාව ලැබලා දුන්නා හෙට ෆ්ලයිට් එකේ යන නිසා. ඊට පස්සේ මම පිරිත් පැන් ගත්තා, පිරිත් නූල් ගත්තා. මේ තමයි අපි ඇමදපු මිදුල. හරිම ලස්සනයි මිදුල ඇමදුවන් පස්සේ. ඉතින් මං ගොඩාක් හිටියේ පන්සලේ ආරණ්‍යේ තමයි කලින් දවසේ ඇත්තටම. ඊට පස්සේ රෙස්ට් කරන්න මං ගෙදර හිටියා උදේවරුව. මේ තමයි හවසරුවම ගෙවිච්ච විදිය. ඒ කියන්නේ මෙතෙන්ට ආවන් පස්සේ මාර සැනසීමක් තියෙනවා. මාර හිත නිදහස්. ඒ කියන්නේ ඒක ආරණ්‍යයක් ලස්සන ගස් කොළන් වලින් වට වෙච්ච ලස්සන ආරණ්‍යයක් ඒක. මේ බලන්නකො විහාර. මේ විහාර මන්දිරේ වටේ කොටස. ඉතින් අපි මිදුල ඇමදුවා කුමස් කරා. බෝකොල ඔක්කොම ඇහින්දා. ඒ වගේව තමයි අපි අද දවසේ කරේ. අන්තිමටම තමයි අපිට පිරිත් කිව්වේ. මං ඒකෙත් විහාර මන්දිරේ අර ඇතුලේ තියෙන බුදුහාමුදුරුවන්ගේ පිළිම ඒ දේවල් මං ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවා. ඒක අන්තිමටම ඇති වීඩියෝ එකේ. මේ ඒ ආරණ්‍ය ඇතුලෙන් එක එක කුටි වලට විහාර මන්දිරයට යන්න තියෙන පාර හරිම ලස්සනයි. ගස් කොළන් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක නිකන් වනාන්තරයක් මැද්දෙන් යනවා වගේ ලස්සනයි. සාමාන්‍යයෙන් ඉතින් කොහොමත් කෙනෙක් රට යනකොට බෝධිය පන්සලට ගිහිල්ලා වැඳලා ඊට පස්සේ තමන් අදහන ආගමකින් දේවල් කරගෙන බුද්ධ ආගමේ කෙනෙක් නම් අපි සාමාන්‍යයෙන් ඉතින් පුරුද්දට වගේ අපි යනවනේ බාරයක් වෙන්නේ එහෙම දේවාලයකට එහෙම ගිහිල්ලා පන්සලට ගිහිල්ලා හවසට වැඳලා හිතට ඒකේ විශ්වාසය අරගෙන අපි වගේ දේවල් කරනවනේ කොහොමත්. ඉතින් මමත් කොහොමත් මොන වැඩේ පටන් ගත්තත් මම මූලිකත්වය දෙන්නේ බුදුහාමුදුරුවන්ට. මම සාමාන්‍යයෙන් වැඩක් පටන් ගන්නකොට හැමදාම මම ඒ තැන දෙන්නේ බුදුහාමුදුරුවන්ට. ඉතින් මට ගොඩක් දේවල් හරි ගිහිල්ලා තියෙනවා. මම ඇත්තටම විශ්වාස කරනවා. මොකද අපි හොඳ දේවල් කරොත් අපිට හොඳ දේවල් ලැබෙනවා. මම ඒක ඇත්තටම අත්විඳලා තියෙනවා. ඒ කියන්නේ මම ජාතක කතාවකත් දැක්කා. සාමාන්‍යයෙන් ඔය බණවලට කියනවා සාමාන්‍යයෙන් බෝධින් වහන්සේ අමදින එක මාර විදියට අපිට ගොඩාක් පිනක් ගෙන දෙන දේවල් කියලා. ලෙඩ රෝග සුව වෙන්න ඊට පස්සේ දඩ කුෂ්ඨ ඒ වගේ දේවල් තියෙනවා නම් ඒව සුව වෙන අර බෝධීන් වහන්සේ පිරිසිදු කරනකොට ඒ පින ගොඩාක් බලවත් කියලා තියෙනවා. මේ අපි හදපු මල් වට්ටි ටික එක එක ජාතියේ මල් අපි හැදුවා. හරිම ලස්සනයි. ඊට පස්සේ හවස වගේ තමයි මේ දේවල් ඔක්කොම පූජා කරන්නේ. අපි ඊට කලින් හදලා තියෙනවා මල් ලස්සනට මල් වට්ටි ටික. පහන් ඔක්කොම හදලා. අන්තිම වෙලාවේ තමයි පිරිසිදු වෙලා ඇවිල්ලා අපි බුදුහාමුදුරන්ට මේ පූජා කරලා වඳින්නේ. ඉතින් බලන්නකෝ මං රට යන කලින් ගෙවපු දවස ගැන. මගේ දවස ගෙවපු විදිය. ඉතින් මම පරිස්සමින් ගිහිල්ලා ඉක්මනට එන්නම් ඔයගොල්ලන්ව බලන්න. මම ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ටත්
හොඳ ජොබ් එකක් ලැබෙන්න කියලා ඇප්ලයි කරන්න. මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් ඇප්ලයි කරන විදිය. මම කලිනුත් වීඩියෝ එකක් ගෙනහැලා තියෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවෙම ඇප්ලයි කරන්න. හැම වෙලාවෙම හොඳ දේවල් කරන්න. ඔයාට හොඳ දේවල් හම්බේවි. හැම වෙලාවෙම හොඳ දේවල් හිතන්න. ඔයාට ගොඩාක් දේවල් ලැබේවි. ඔයාට ඒ වගේ දේවල් උනන් පස්සේ ඔයාට තේරෙයි මේ දේවල් බොරු නෙවෙයි කියලා. මොකද අපි කර්මය කියන දේවල් ගොඩාක් බලවත්. අපි දේවල් කරෝතින් අපිට ඒ දේවල් ලැබෙනවා අනිත් පැත්තට. මේ ඉතින් මං අපේ අම්මත් එක්ක අම්මාවත් සම්බන්ධ කරගෙන තමයි මම මේ විදුලි ඔක්කොම ඇඳුවේ. ඉතින් මේ ඉන්නේ මගේ හැම දෙයකටම මගේ තනියට මගේ හැම ප්‍රශ්නයකටම මගේ ළඟ ඉන්න එකම කෙනා. අම්මේ ඔයාට මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ඔයාට නිදුක් නිරෝගී චිර ජීවනයක් උදා වෙන්න කියලා. ඔයා නිරෝගී වෙන්න ඕනේ. මම මේ කරන හැම පිනකින්ම ඔයාට බුදු සරණයි. තවත් ඔයාට මේ වගේ පින් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අම්මේ. ඉතින් අපි පහන් පත්තු කරා, හඳුන් කුරු පත්තු කරා. හෙට පෝය මෙහි පෙර පෝය වැඩසටහනක් තියෙනවා. ඒ කියන්නේ පෝයට සිල් ගන්න එන කට්ටියට පහසු වෙන්න ධර්මශාලාව හදන එක. ඉතින් ඒකත් ලොකු පිනක්. අපි ඒකත් හදලා ආවේ මේ වෙලාවේ. හෙට සිල් ගන්න කට්ටියට වාඩි ගන්න හැමදේම ලෑස්ති කරලා ධර්මශාලාව අස් කරලා අතු ගාලා මොප් කරලා තමයි අපි ආවේ අපි දෙන්න. ඉතින් මට මේ හැම දෙයකටම මගේ අම්මා උදව් කරා. අම්මේ ඔයාට මම ආයිත් ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබෙන්න කියලා. මේ කිරිපිඩු පූජාව නම් මම රුවන්වැලිසෑයට ඊයේ පූජා කරලා ආපු පූජාව. මම මේ කිරිපිඩු හදන විදිය තමයි මේ වීඩියෝ ක්ලිප් එකේ චුට්ටක් ඇඩ් කරලා තියෙන්නේ. මොකද මම අනුරාධපුරේ රුවන්වැලිසෑය වැඳලා බාරයක් වෙලා ආවේ ඊයේ. ඊට පස්සේ තමයි අද අන්තිම දවසේ ආරණ්‍යට ආවේ. ගිහිල්ලා එන්නම්. බයි. උදේ මේිතාන් පැමුණා මහා සංඝරත්නයේ උදේ පූජා කළා. අපි උදේ බුද්ධ පූජාව පැවැත්තුවා. දැන් මේ දවල් කාලෙත් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් දානීය වස්තු මේිතාන්ට පමුණුලා ඒ දානීය අග්‍ර කොටස නොමදුරු කොටස බලාපොරොත්තු වන්නේ අපේ ශාන්තිනායක ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වීමටයි බුද්ධ වන්දනා සිදු කිරීමටයි. අපි හැමදෙනාම දන්නවා මේ ලෝකේ පෙරක් මිනිසයා